මේ සීය නේද? මිස්ටර් ග්‍රෑන්ඩ්පා. රෝසමල් දාලා තින්නේ. සීය තමයි මං සීන් එකට එන්න හදන්නේ. මේ මුවලල්ල වඩායල්ල එක. welcome everyone. මොකද වෙන්නේ? අද අපි ප්ලේ කරන්නේ scary game. ඉතින් මේ ගේම් එක වෙන මොකුත් නෙමෙයි. මේ ගේම් එක තමයි අපි අර ප්ලේ කරපු scary game 2 the mad shepherd game එකේ පළවෙනි ගේම් එක. හරිද? ඔන්න ප්ලේ දුන්නා. මම හැරෙන්නේ කරුවල කාමරයකින්. මට මේ කාමර වලින් escape වෙන්න තියෙන්නේ. එක කාමරයකින් එක කාමරයකට යනකොට අමුතු දේවල් වෙනවා. හරිද? ඔන්න ගේම් එක ප්ලේ දීලා තියෙන්නේ මොකුත් මෙනු මොකුත් දුන්නේ නැහැ. මේක පළවෙනි ගේම් එක එච්චර ජනප්‍රිය වෙලා නැහැ. හරිද? අර mad shepherd එකේ අර අමුතු සීන් ටික නිසා තමයි ජනප්‍රිය වුණේ. මේ කරුවල කාමරය. sound වැඩි කරගෙන නේද? ඉන්න මම sound වැඩි කරගෙන ඉන්නේ. සද්ද නෑ වගේ මට තේරෙනවා. කොහොමද ලයිට් එක පත්තු කරන්නේ? මඩොඩ්. ආහා ලයිට් එක පත්තු වෙලා නේ තියන්නේ අම්මා. මට ඔළුවේ මාර එළියයිනේ ආදුනේ. මොකද්ද මේ ඇඳක්? මේක වෙන්නේ නැති මං අවදි වුණා කිව්ව කළුවර කාමරේ නේ. මොකද්ද මේ තියෙන්නේ ගහලා? ඈ? පින්තූර විතරයි තියෙන්නේ. වීල් චෙයාර් එකක් තියෙනවා, ඇඳක් තියෙනවා, කාමර ටිකක් තියෙනවා. පිස්සු ඇදලා වගේ දුවනවාද බා? මොකක් සීන් එකක් තියෙන්නේ හරිද? බලමු. වගේ දුවනවාද බා? මොකක් සීන් එකක් තියෙන්නේ හරිද? බලමු. අතන දොරක් තියෙනවා, මෙතන දොරක් තියෙනවා. මොකද පින්තූරයක්ද? නෑ ජනේලයක්. ලයිට් මදි. මේ දොර අරින්න බෑ. එහෙනම් මේකෙන් තමයි යන්න දෙන්නේ. හරිද? ඔලන්න අපි ගිහලා බලමු. මේ සීය නේද? මිස්ටර් ග්‍රෑන්ඩ්පා. අර ග්‍රෑන්ඩ්පා ගියානේ බා. ඇලෙක්සැන්ඩර් ග්‍රෑම් බෙල්. ඌ එතකොට මේකෙත් මෝටරේ හයි කරගෙන නේද ඉන්නේ? කලින් එකේ මුළු ගමම බේරගත්තා. එහෙම ලොකු එහෙම ස්ටෝරියට සම්බන්ධ නැහැ. හැබැයි මේ ග්‍රෑන්ඩ්පා ඉන්නවනේ. ගියාච්චි හල් ගන්න සුම්බියෙක් කෙල්ලා ගියානේ. මේක මොකෙද දන්නේ ඉන්නේ? අම්මට උඩු පුකට පොල්ල පසල නේද? අම්මට උඩු තඩි පරාල ඇනයක් බස්සලා තියෙන්නේ යාළුවනේ. තව එකක් කුළුවට බස්සලා. කොබම් මේක ලයිට් එක අම්මට මේ ලයිට් එක. මුගේ ආච්චිගේ ලයිට් එක මේක. අන්න යාළුවනේ. මුකිද්ද බම් මේ? ඌන නරක් කියලාද කොහෙද බං ඉදිමිලා වගේ. මොකද්ද මේ කෝඩ් එකක් තියෙන්නේ මේ? එක කියලා තියෙන මොකක් හරි කෝඩ් එකක් එන්න ඕනේ හරිද? එක මේකට යන්න බැරිද දන්නේ ආයි කෝඩ් එකක් බලා ගන්න. ඒකට යන්න බෑ. කම් කියලා ගහලා දෙනවා උත්ත what the fuck කියලා වෙද්ද නැහැ කම් කියලා අහු ගම. තුන පුස් ගානේ කවුද පුස් ගන්නේ? උගේ ආච්චිගේ ටෝච් එක මේක. ගහන දැන්ට නෙමෙයි ටෝච් එක අදින්න. what the fuck මේ මෙතෙන්ට අහම කරපුලයි. what the fuck බම් මේ ටෝච් එක. හරි 1 3 හරිද 3 1 මේක ඇති තව මොකක් හරි එක. කවුද ඉන්නේ? what the fuck මොකද්ද? මේකද මේක තපත්තුවා. ඒව පයින් ගහුවද වල මොන මගුලක් දෙවුනේ? පස්සට වරේ. කකුල. ඌ පයින් ගහනවානේ බා. වෙන මේ කාඩ් එක ගන්න පුළුවන්. මේ කාඩ් එක ගන්න බෑ. මේක බලමු. 52. අන්න ඌ අතුරු දහන් වුණා. කොහෙද නැ ගියේ? පනස් දෙක කෝඩ් එක ඉතුරු ටික 52යි 31 එහෙමද කෝඩ් එක? what the fuck ගේම් එකේ සවුන්ඩ් මදිනේ බං මම මේ ෆුල් දාලත් 51 32 වෙන්න ඕනේ හරිද? අම්මට පොඩු මොන මගුලක් දෙවුනේ? පොඩ ඉන්න 52යි යකෝ දෙක ගැහුවම 3 වදින්නේ බං. 5 2 3 1 හරිනේ.
ඒක තමයි මට කියන්න නෑ ගිම ග්‍රෑන්පා නෑනේ ඩු නොට් ඕපන් කියලා ගහලා තියෙනවා ඒකෙන් අනිවාර්යෙන් ඒක ඕපන් කරන්න තමයි තියෙන්නේ වෙන යන්න දෙයක් නෑ නේද මේ බලහම් මේ ටූච් එක what the fuck ටීවී එක අනිත් පැත්තේ කල ඇපල් ගෙඩියක් තියෙනවා හොඳයි ගහන්න දෙන්නේ මේ ටෝච් එක වදින්නේ ඔන්න බලන්න දැන් මං ගහනවා නම් උඩට අර ටෝච් එක වදින්නේ වෙන කොහෙවත් අවුලන්නේ අපි ගේම් එක අපට මොනවාද බං අපිට මට මේ ග්‍රෑන්ඩ්පා ෆොටෝ ෂූට් එකක් කළා අත්තකුත් නෑ පා ගමක් බේරගත්ත ග්‍රෑන්ඩ්පා සුදු පාට මොනවද දාලා ඔයගොල්ලෝ බැලුවද ඒක YouTube එකේ විතරක් මේ දවස් දෙකකින් ලක්ෂ 50 තිබ්බා නයිස් මේක අරින්න බැරිද බං කවුද ඒ ගෑවුවේ කොහොම මේක අරින්නේ what the fuck ඔය යන්න දෙන්නේ එතකොට මට මේකට යන්න බෑයි බෑ බා වෙන කොහෙවත් යන්න දොරක් තියනවද දොරක් එහෙම හලෝ මණ්ඩ දබොට ප්ලීස් දොර අරපන් කොමල්ලි අම්මට මෙන්න මෙතන මොකක් හරි තියෙන යාළුවනි හරි මෙතන අම්මට මේ හවුද you do this no you did this මන් දොර ඇරියා අම්මට අන්න හොල්මනත කොහොද ඉන්නවා බං අඩෝ මෙන්න මෙතන මේ ගෑල්ලා මේ කියලා මෙයා තමයි අනම්මනම් කියලා කෑ ගහලා තින්නේ මන් දොර ඇරියොත් අරක ගිහිල්ලා එයාගේ ඇහි යන්නේනවා ඒකට තමයි කෑ ගහලා තින්නේ මං කොමාරිය ඒක ඇරියානේ අන්න මලා හොඳයි ගේම් එක හදපු එක අතල්ලයක් දෙන්න උපරිම try කරලා තිනවා පොඩ්ඩක් හැබැයි අවුලක් නැහැ පිරිත් කියනවා කවුද තුනක් තියෙනවා කවුද තුනෙන් කවුද පිරිත් කියන්නේ හතරයි හලෝ මට ඇහෙන්නේ මෙන්න මෙයා හලෝ මේ මූ තමයි පිරිත් කියන්නේ බා මේ මූ කමන්නේ මං යන්න මෙතන ඊයා පුක පෙන්නන් ඉන්නවනේ බා උන් හතර දෙනා මගේ පැත්ත හැරලාද නෑනේ ඊයා ඊයා මේන්නේ දෙකේ තුර ලොක් කරගෙන ඊයා ඉතලක් ගහලා දෙන මේ පැත්තට යන්න ගිලාටද වලෝ මොකද වෙන්නේ කියලා මොකද්ද මෙතන කී එක ඔලේ what the fuck අඩෝ මගේ පුක දැකලා අරු පුක බලලා විසිල් ගහනවා අරු එක්කනේ පූ ගාලා විසිල් එක ගමට විසිල් ගන්න බෑ යාළුවනේ පරයා ඔය හරියන රැබිට් හිටියට උට කියන්න මේ ගේම් එක ගහන්න කියලා මේක කී එක වෙන්න ඕන අනිවාර්යෙන් උට දැක්කද පුක දැකලා මට විසිල් ගන්න බෑ යාළුවනේ හුලං විතරයි යන්නේ ජෝකර් මෙයා පෙන්නනවා මෙහෙ මම මෙහෙද යන්න ඕනේ මන් දන්නේ ඔයා කොහේ හිනා එන්නේ මගේ පිටිපස්සෙන් එනවා එපා මෙහෙ ඵලයක් අර අලු පිටිපස්සෙන් එනවා
අඩේ හොල්මන වෙනවා බං හොම්මන අඩේ කොහෙටද යන්න ඕනේ හරියන් අද්දපා හරි මෙහෙම යනවා මෙතෙන් මෙහෙට හැරෙන් බල යන්න දී මම පාරය මෙතන පාරක් තිබිල බං හරි මෙතෙන් කොහෙද ඉවරද ජම්ප් ස්කෑර් එකක් ගාච්චිට හාල ගන්න දැන් 100 පස්සෙන්ද මම මේ යන්නේ බා 100 මගේ පුකට ලව් කරනවනේ බා මෙයා කවුරුත් නෑ අඩෝ 100 නේ මේ 100 බං ඉන්නේ බා 100 වාහනවද මේ අලුනේ අහන්න දැන් පොල්ල රත ගායවද්ද මොකද්ද මේ කරලා තින්නේ බෙල්ලට ඇනයක් ගහලා පුකට තට්ටන් දෙකට ගහලා යන්න දෙකක් නයිස් එකෙක් වාහන පදින ඔය 100 නෙමෙයි වෙන්නේ නැති නේ ඒ කොමරු වාහන පදින කොමඩ් එකට වෙලා වතුර සද්දයක් කරන මේකේ අරින්න බෑ දැන් මෙහෙට යන්න බෑ මේ මොහොතරියක් දන්න මචං ඩෙඩ් බොඩි එකක් තියෙන මම හිතන්නේ මොහොතරියක්ද කොහෙද බා එකක් නෙමෙයි යන් හලෝ මේ ටෝච් එක වදින්නේ නැහැ නේ මං ගහන දේ මේ ටෝච් එක වදින්නේ I'm under the water මොකක්ද ඒ උනේ වල්ලේ පනාවනේ මූ ගියානේ අර හිට එක පාට්ටම අපි බය නෑ ඔයාට අපි මොජරයිස්ටන් ගාලා දෙන්නේ හරිද එම්බාම් කරා ඕන මොනවද මල්ලි අපට මේ කොහෙද ඒ පාර මේ රෝසමල් දාලා තින්නේ 100 තමයි මං සීන් එකට එන්න හදන්නේ මේ මුවලල්ල වඩායල්ලක ඒක තමයි අර ස්කේරි ගේම් 2 එකේ මුගේ ගෙදර ඇතගා බීමයි වැලන්ටයින් කියලා බැලුම් පොල තිබ්බ ගහලා මේ ෂියා කොහොමද මේවා දාන්නේ අයිසෝමීට්ටයි අන්න ඌ නැති වුණාවා මොකද්ද මේක කරන්න දෙන්නේ ඌ නැති වුණා ඌ නැති වුණා මීට් එක තියෙනවනේ මං එහෙම්ම 100 පේන්න නෑවලු අපි මේ පැත්තට ගිහලා බලමු මොකද්ද වෙලා තින්නේ කියලා මෙතන දොරක් තියෙනවනේ බා මේක අරින්න පුළුවන්ද අම්මරු ඒක අරින්න පුළුවන් බා වැරදි පාරේනේ ගිහිල්ලා තින්නේ මොකක් අම්මරු ග්‍රෑන්ඩ්පාද මේ නෑ වෙන මිනිස්සුත් ඒක ටෝච් එක ගහන්න තැනට ටෝච් එක අදින්නේ නෑ යාචි තාලේ වෙන එකක් නෑ ඔලන්න නෑ ඉන්න එක්සිට් මේ හිටපු තැනම නේද ඔව් බං නෑ මේ දුරෙන් යන්න බෑ මේ හිටපු තැනම තමයි මම මෙතන නැගිට්ටේ මේ අර කලින් කොලේමනේ no exit එංගිල්ලක් දික් කරන් ඉන්න ඇඟිලි දෙකයි අතේ තියෙන්නේ පරයා අර බලපන් උඹේ පෙව නැල්ලේ හැටි අර නෑ
නෑනේ ගේම් එක කිසි දෙයක් නෑ අරක නම් ටිකක් හරි හොඳයි ඒකෙත් හැබැයි කිසි දෙයක් නෑ තමයි ඒකේ අර තියෙන ටික තමයි මම හිතුවා ඇත්තටම මේක මොකක් හරි දියේ කියලා ඉතින් අපි ප්ලේ කරනකන් දන්නේ නෑනේ මොකද්ද වෙන්නේ කියලා ගේම් එකේ එච්චර දෙයක් නෑ හරි එහෙනම් මං ගිල්ලන් තව අලුත් වීඩියෝන් හම්බෙමු බයි බයි